අපි මේකෙන් බලමු. ඔයාලට මොනවා හරි ආරෝපණ පද්ධතියක් දීලා ඔයාලට කියනවා ඒ පද්ධතියේ මුළු විභව ශක්තිය හොයලා දෙන්න. ඒවා යම් ආරෝපණ දෙකක් තියෙනවා නම් විභවය හොයන්න දන්නවනේ. විභවය සහ විභව ශක්තිය. විභවය වැඩි කිරීම ස්කන්ධය. පද්ධතියක් තිබ්බොත් කොහොමද කරන්නේ? අපි මුලින් බලමු Q කියලා ආරෝපණයක් තියෙනවා. ඒ ආරෝපණයේ ඉඳලා ලක්ෂීය ආරෝපණයක් r දුරකින් තියෙන ස්ථානයක විභවය කීයද කියලා බලමු. v සමානයි ලක්ෂීය ආරෝපණයක් r දුරකින් පිහිටි විභවය. එකයට 4.5 එප්සයිලන් මාධ්‍ය පාරවේදතාව ආරෝපණයේ q දුර r v සමානයි එකයට 4.5 එප්සයිලන් q යට r. මේ විභවය. විභව ශක්තිය වෙනකොට වා කරන්න ඕන විභවය වැඩි කරන්න ආරෝපණය. දැන් මෙතන ආරෝපණයක් තියලා නැති නිසා ඔයාලට විභව ශක්තියක් හොයන්න අවශ්‍යතාවයක් නැහැ. මම මෙතෙන්ට ගෙනල්ලා තියෙනවා Q1 කියලා ආරෝපණයක්. දැන් මෙයා ඉන්නේ මෙයා විසින් හදපු විභවයක. ඒ නිසා මෙයාට තියෙනවා විභව ශක්තියක්. විභව ශක්තිය හොයන්න විභවය වැඩි කරන්න ඕන ආරෝපණය. විභවය ඇවිල්ලා එකයට 4.5 එප්සයිලන් Q යට R ආරෝපණය Q1. එතන මේ ආරෝපණවල ලකුණු තියනවා නම් ආදේශ කරන්න. දැන් මෙයා ඍණ නම් ඍණ දාන්න. අරය ඍණ නම් ඍණ දාන්න. එතන ඍණ සුල්ලා දාන එනවා. හරි. එතන එකෙක් විතරක් ඍණ නම් උත්තරේ ඍණෙනවා. ඒ වෙන් කියලා දාන්න. ප්‍රශ්නයක් නැහැ. හරි. හරි. එහෙනම් විභව ශක්තිය හොයන්නේ කොහොමද? විභවය හොයාගත්තා. ආරෝපණයෙන් වැඩි කරා විභව ශක්තිය හෙව්වා. ධන ඍණ ඒ කතා ටික එහෙමම තියෙනවා. හරිද? දැන් ඔයාලට පද්ධතියක විභව ශක්තිය හොයන්න කිව්වොත් ඔයාලට මේ වැඩේ තමයි කරන්න තියෙන්නේ. හැබැයි මතක තියාගන්න සියලුම ආරෝපණ සම්බන්ධ වෙන්න ඕන එකම වැඩේ දෙපාරක් කරන්නෙත් නැහැ. සියලුම ආරෝපණ සම්බන්ධ වෙන්න ඕන එකම වැඩේ දෙපාරක් කරන්නෙත් නැහැ. අපි ගමු ත්‍රිකෝණයක්. මේකේ මේ දුර ඇවිල්ලා A1 අපි R කියලා දාමු. R1 R2 R3 මෙතන ආරෝපණයක් තියෙනවා Q1 ආරෝපණයක් තියෙනවා Q2 ආරෝපණයක් තියෙනවා Q3 දැන් ආරෝපණ ಜಾති තුනක් තියෙනවානේ දැන් මම වරකට දෙන්න ගානේ අරගෙන එකකින් අනිත් එකාගේ විභවය හොයලා විභව ශක්තිය හොයනවා රිවර්ස් එක කරන්නේ නැහැ එහෙම තුන් දෙනාගෙම හොයාගත්තට පස්සේ ගන්න පුළුවන් සියලුම ආකාර වලට ගත්තට පස්සේ ඒ ටික එකතු කරනවා එච්චරයි කරන්නේ දැන් හිතන්න මම ගත්ත කියලා Q1 සහ Q2 එයාගේ ශක්තිය 1 2 කියලා හිතමු 1 2 මම පොඩි ලකුණක් දාගත්තේ හරි විභව ශක්තිය හොයන්න කරන්න ඕන විභවය වැඩි කරන්න ඕන ආරෝපණය ඔයා ඉස්සලා තීරණය කරන්න කාගෙන් කවුරු ළඟද විභවය හොයන්නේ කාගෙන් කවුරු ළඟද ඒ කියන්නේ Q1 ගෙන් Q2 ළඟ විභවය හොයලා Q2 ගෙන් වැඩි කළ විභව ශක්තිය හොයනවද නැත්නම් Q2 ගෙන් Q1 ළඟ විභවය හොයලා Q1 ගෙන් වැඩි කළ විභව ශක්තිය හොයනවා. ඔය දෙකම කරන්නේ නැහැ. හරි? මෙයාගෙන් මෙයාටත් වෙලා මෙයාගෙන් මෙයාටත් නෑ එකයි කරන්නේ. හරි? මම හිතනවා මම හොයන්නේ Q1 ගෙන් Q2 ඉන්න තැන විභවය හොයනවා. කොහමද හොයන්නේ? මෙයානේ ආරෝපණය. 1යට 4.5 එප්සයිලන් මෙයානේ ආරෝපණය. Q1 දුර කීයද? R1. ඔන්න විභවය හරි. විභව ශක්තිය හොයන්න මොකද කරන්න ඕන? එතන තියෙන ආරෝපණය වැඩි කරන්න ඕන. ඔන්න Q2. එයා ඉවරයි. දැන් මේකෙන් මේක ගන්න ඕනේ නැද්ද? නෑ එහෙම ගන්න ඕනේ නෑ. මේ හොයලා ඉවරයි ඒක. එතනින් කතාව ඉවරයි. අංක 1. ඊට පස්සේ ඊළඟට මෙයා හරිය. එයා ඉවරයි. ඊට පස්සේ ආයෙම මෙතෙන්ට. Q1 Q3. එතන එක මම දාන්න E12 කියලා. කාගෙන් කවුද ගන්න කැමති? දැන් අපි මේකෙන් මේක ගමු. හරි. අරයාගෙන් මෙයාට විභවය හොයනවා. එකයට 4.5 එප්සයිලන් Q3 යට දුර කීයද R3 දැන් මෙතන ඉඳන් මෙතන විභවය හෙවුවනේ ඒ විභවය ළඟ කවුද ඉන්නේ Q1 වැඩි කරා කාගෙන්ද Q1 ඒ වැඩේ රිවර්ස් කරනවද මෙයාගෙන් R යට හොයනවද නෑ එහෙම ඕනේ නෑ මෙයාත් ගත්තා දැන් මේ කට්ටිය වරගෙන එක බැගින් අරන් තියෙන්නේ තා කවුද තියෙන්නේ මේ දෙන්න අරගෙන නෑ ඔන්න මේ දෙන්න කවුද Q2 Q3 E23 23 නෙමෙයි 23 ඒකත් විභවය වැඩි කිරීම ආරෝපණය කාගෙන් කවුද ගන්නෙ මම මෙයාගෙන් මෙයා ඉන්න තැන විභවය ගන්නවා එකයට 4.5 එප්සයිලන් Q2 යට දුර ඇවිල්ලා R2 වතාවක්
මෙතන ඉන්නේ කවුද? Q3 වැඩි කරා. ඔන්න විභව ශක්තිය ටික හරි. හරිය තුන් දෙනාමනේ. මෙයා හරි, මෙයා හරි, මෙයා හරි. තව ගන්න තියනවද? තව ගන්න නෑ. එහෙනම් මේ තුන් දෙනාගේ එකතුව තමයි මුළු විභව ශක්තිය වෙන්නේ. හරිද? E12 ධන E12 නෙමෙයි 13 ධන E23. ඔය ටික එකතු කරලා ගත්තා විභව ශක්තිය එනවා. දැන් මේවා ඍණ ආරෝපණ තිබ්බොත් මෙතනදී ඍණ දාන්න. මෙයාට ඍණ, මෙයා ඍණ නම් නේ. ඍණ දාන, ධන ධන හරි ඍණ හරි උත්තර එනවනේ. ඒ ටික සාමාන්‍ය VG ආකාරයට එකතු කරා. හරි. ධන ඍණ. තියලා සුළු අඩු වෙන ඒවා අඩු වෙන්න අරලා එකතු වෙන ඒවා එකතු වෙන්න හරි. හරි. අපි හිතමු හතරක් තියනවා කියලා. චතුරස්‍රයක්. එතකොට හිතන්න මෙතන තියෙනවා Q1, මෙහා Q2, Q3, Q4. කාගෙන්ද ගන්න ඕනේ? මේ දෙන්න ගන්න ඕනේ. මේ දෙන්න ගන්නවා. ඒක හරි. ඊට පස්සේ මේ දෙන්න ගන්නවා. ඒකත් හරි. දෙකයි ආ. මේ දෙන්න ගන්නවා. 3යි. මේ දෙන්න ගන්නවා. 4යි. එතරම්ද ගන්න තියෙන්නේ? එච්චරයිද? නෑ මෙයාගෙන් මෙයා ගන්නත් පුළුවන් නේ. ඒ දෙන්න අරන් නෑ නේ. මේ දෙන්න අරන් තියෙන්නේ මේම අරන් නෑ. මෙහෙම ගත්තා. 5යි. හරි. මෙහෙම එහෙමත් අරගන්න පුළුවන්. එතකොට 6යි. එහෙනම් මේකේ සමීකරණ 6ක් එකතු කරගන්නවා. 1 2 3 4 5 6. ඔය 6ම එකතු කරගන්න දුරවල් බලන්න. හරි. මෙයා අරන මේක මූල 2යි ආ. හරි. මු දුරවල් හොයාගන්න හදන්න. ඒ ඔක්කොම ගත්තට පස්සේ එකම වැඩේ දෙපාරක් කරන්නේ නැහැ, රිවර්ස් ගන්නෙ නැහැ. හැබැයි ගන්න පුළුවන් හැම එකක්ම ගන්න ඕන. දැන් වෙන සාමාන්‍ය වේජ් විදිහට එකතු කරන්න. ඒකට පද්ධතියේ මුළු විභව ශක්තිය හොයාගන්න පුළුවන්.